2008 2009 කියන්නේ කොල්ලොන්ගේ ලේකා කියන දවස් ටිකක්. ඒ කියන්නේ යුද්ධයේ අවසන් දවස් ටික තමා මේ ගත වෙන්නේ. කොහොම හරි ආමියකට යන ආසාව නිසා ගොඩක් කොල්ලෝ ඒ කාලේ ආමියකට ආවා. මේ කතාව මගේ සමකාලීන යාළුවෙක්ගේ කතාව. උඹත් එනවද යන්න? යන්න නම් ආසයි. ගෙදරයි මොනවා කියයිද දන්නේ නැහනේ. ගෙදරින් අහනම් මේ වැඩේ කරන්න බෑ. ගම්පහ ස්ටෑන්ඩ් එකේ ඉන්ටර්විව් තියනවලු. මම යන්න කියලා බැලුවේ. හරි උඹ ලෑස්ති වෙන්න. මං එන්නම්. හෙට දෙකට ස්ටෑන්ඩ් එකට වරින්. ගින්න ඕන අඩුම කුඩුම උපැන්න සීරම අරන්. චමලත් එනවා කිව්වනේ. එනවනම් කිව්වා ඊතුගේ උපැන්නේ ගෙදරින් හංගල නිසා එන්න බෑ කිව්වා. අප්පා උපැන්නේ නැතිව නම් ගන්න නෑ බං. කොහොම හරි උපැන්නේ හොයාගත්තොත් හරි. ඌ එනවනම් එයි. උඹ වරෙන් දිග වෙද්දි. ඉතින් ඔහොම සෙට්ටුනේ යාළුවෝ තුන්දෙනා කොහොම හරි එදා ගම්පහ ස්ටෑන්ඩ් එකේ තිබ්බ ඉන්ටර්විව් එකට ගියා. කොහොම වුණත් එයාලා දෙන්න සිලෙක්ට් වුණාට මට නම් යන්න chance එක මිස් උනේ මගේ උපැන්නේ අම්මා හංගපු නිසා. ඒ දෙන්න මට කලින් කෝස් ගියා. මමත් ගේම අතෑරියේ නෑ. ඒත් එයාලට පහුවෙලා කෝස් එකට එන්ටර් වෙන්න මටත් වාසනාව ලැබුණා. ඒ වගේම අපි දෙපැත්තකට තමා කෝස් කරන්න වැටුනේ. මම බූස්සට වැටුණා. අනික උන් දෙන්න වැටුනේ අනුරාධපුරේට. කොහොම හරි ඉතින් උන් දෙන්න මට කලින් කෝස් එක පාස් අවුට් වෙලා නිවාඩුවකුත් ආවා. ඒ නිවාඩුවේ අන්තිම දවසේ මගේ පාස් අවුට් එකක් තිබ්බ නිසා මගේ පාස් අවුට් එකට එන්නත් උන් දෙන්න අමතක කරේ නෑ. කොහොම හරි එදා පාස් අවුට් එක ඉවර වෙලා උන් දෙන්න යන්න ගියා. ඊට පස්සේ සතියකට විතර පස්සේ මටත් නිවාඩු හම්බුණා. ඒ නිවාඩුව හම්බ වෙලා ගෙදර එනකොට අරුන් දෙන්නම හිටියේ ඉස්සරහට ගිහින්. මාත් මගේ නිවාඩුව ඉවර වෙලා කිලිනොච්චි යනකොට උන් දෙන්න කොහේ ඉන්නවද කියලා නම් හොයාගන්න බැරි වුණා. ඒත් මේ කතාව මට කිව්වේ චාමර සහෝදරයා කියන්නේ හරියටම මාස 3කට වගේ පස්සේ ඌ නිවාඩු ආවා කියලා. ඒ දවස්වල නිවාඩු වෙන්න තිබ්බේ ලස්සන ලයිට් දාපු බස් නම් නෙමෙයි. හතර වටේට යකඩ ප්ලේට් ගහපු යන්තම් ජනේලෙවත් නොපෙනෙන ඉස්සරහ සම්පූර්ණයෙන්ම වහලා එළවන කෙනාට යන්තම් පාර පේන්න හදපු බස්. චාමර නිවාඩුව ආවෙත් එහෙම. අද වගේ නෙමෙයි. නිවාඩුව යන්න කොච්චර හැඩ වෙලා ආවත් අර බස් එකට නැගලා එහෙ ඉඳන් E9 එක දිගේ එනවා කියන්නේ සඳ බොඳ වෙනවා. අවුවට අර යකඩ තහඩු රත් වුණාම කුකුලෙක් ගෙනිච්චත් රෝස් වෙලා තමා ඉවර වෙන්නේ. චාමරත් ගම්පහට එනකොට රෑ 11ට වගේ වෙන්න ඇති. ඒ දවස්වල අද වගේ ෆෝන් පාවිච්චි කරන්න chance එක තිබ්බේ නෑ. යාළුවෝ අතර තිබ්බ බැඳියාව අතෑරුනේ අන්න ඒ නිසා. චාමර වගේම අරුණත් සමකාලීනයෝ උනේ උන් එකට කෝස් එක කරපු නිසා. මට උන්ව මිස් උනේ මම පරක්කු වුණ නිසා. කොහොමාරි ඉතින් චාමර එදා පයින්ම ගෙවල් පාරට යනකොට බැලුම් මහර ඉඳන් සෙට් වුණ කිහිල් ලොරියක නැගලා දෙල්ගොඩට ආවා. දෙල්ගොඩ ඉඳන් පයින් දුම්පේ පැත්තට ආපු චාමර එනකොට නම් එකත් පහුවෙලා කියලා තමා මට කිව්වේ. ඕයි චාමර. අරුණ උඹ නිවාඩු ආවද බං? ඔව් බං නිවාඩු ආවා. මොකෝ බං මේ රෑ පාරට වෙලා කරන්නේ? අම්මා වන්දනා ගමනක් යන්න එනවා කිව්වා. උඹ හම්බේ කියලා හිතුවේ නෑ. අප්පට උඹ එන්නේ නෑනේ ගෙවල් පැත්තට යන්න. යන් කනත්ත ගාවට එන්න. ඒ දවස්වල වගේ තාමත් උඹ බයද දන්නේ නෑනේ. අපෝ අපිට හම්බුනෝන් එක බලනකොට කනත් ඉන්නේ හොඳයි බං. චමලාවේ නැද්ද? ඌට නිවාඩු නෑ නේ තාම. ඔව් කෝල් එකක්වත් ආවේ නෑ. නම්බර එක නම් තාම වැඩ. ඒක නෙමෙයි. උඹ කොහෙටද ඔය යන්නේ? මම මෙතනින් නවතිනවා බං. අම්මා එනකම්.
ඉතින් ඔය කනත්ත පාරනේ. යකෝ මොකට බය වෙන්නද? පිස්සු නැතුව පාරට වරින් ඔය කොහෙද යන්නේ? අමු කැවිලාද? යන්තමට හිනාවක් දාපු අරුණ එදා කනත්ත පාරේ පෙනී නොපෙනී යනකොට චාමරට නම් ඒ තරම් ගානක් උනේ නෑ. කොහොම හරි ඉතින් ඉතිරි ටිකත් පයින්ම හැදපු චාමර ගෙදරට යනකොට පාන්දර 2 වගේ ඇති. මොකද යකෝ මේ වෙලාවේ දොරට ගහන්නේ? මල ගෙදර හිටපු කවුරු හරිද දන්නේ. ඉන්නකො බලන්න. ඉන්නෝ දොර අරින්න එනෝ. කවුද? මම චාමර දොර අරින්න. පුතා නිවාඩු ඇවිත්. අනේ පුතේ ලියුමක්වත් එවන්න තිබ්බනේ උඹට. ලියුම් ලියලිය ඉන්න බෑ අම්මේ. බොහොම අමාරුවෙන් තමා මේ නිවාඩුව පැන්නේ. අම්මත් ගෙදර ආපු ගමන් අඬාගෙන ඇඟට පැන්නනේ. පට්ට අමාරුයි යන්නේ. අඬන්නේ නැතුව තී එකක්වත් හදන්නකෝ. හරි එන්නකෝ. ගිහින් ඇඟපත හොදන් එන්න. බත් කනවද තේ බොනවද? මොකක් හරි කරමු. හරිම මහන්සි. කොහොම හරි ඉතින් චාමරගේ අම්මා චාමරව දැක්ක ගමන් අඬාගෙන ඇඟට පැනලා බදාගෙන අඬන්න උනා. ඒක ගැන වැඩිය නොහිතා ඇඟපත හොදන් ඉන්න බාත්රූම් එකට ගියා. ඒ අතර අම්මා තේ හැදුවා. කෑම මේසෙ පුටුවක ඉඳගෙන හිටපු චාමරගේ තාත්තා නාලා එන චාමරගෙන් විස්තර අහනවා. අනේ මන්දා අරුණට නම් ඒ දවස්වල වගේම පිස්සු. මේ පාන්දර කනත්තට යන්න ඕනද? මොකක්? කනත්තට? ඔව් අම්මේ. අම්මා ට්‍රිප් එකක් ගියාලු. අම්මා එනකම් පාරේ ඉන්නවා කියලා මාත් එක්ක පාර දිගේ ආවා. ඒ කරලා කනත්ත පාරට හැරිලා ඒ යකා ටිකක් දුර ගියා. අනේ මන්දා මටත් හිත ඉන්න බෑනේ. තවත් රෑ වෙනවා. මහන්සිත් එක්ක. මම ආව ගෙදර. ඒක නෙමෙයි. කාගේද මලගේ? 4 වටේම කොඩි දාලානේ. මේ ප්‍රශ්නෙන් පස්සේ අම්මා තාත්තා දිහා බලලා ඇඟිල්ල කටට තියලා මොකද්ද නොකිය ඉන්න කියලා සද්ද නොකරම විධානය කරා. මලගියක්ද? මන් දන්නේ. හිට උදේ බලමු. මන් නිදා ගන්නවා එහෙනම්. මට නිදි මතයි. මහන්සි. හරි පුතේ. කොහොම හරි ඉතින් එදා පාන්දර නින්දට ගිය චාමර නැගිටිනකොට උදේ 10ට වගේ ඇති. නිලු මම මේ මලගෙවල් පැත්තේ ගිහින් එන්න කියලා. කාගේද තාත්තේ මලගේ? නිලු ඔය තේ එකක් හදලා ගෙනාවනම් පුතා නැගිටලා. කාගේද තාත්තේ මලගේ? මේ තේ එක බොන්නකෝ මෙතන ඉඳගන්න. මොකක්ද මේ ඔයාලා හංගන්නේ? ඊයේත් මම දැක්කා තාත්තට ඇඟිල්ලෙන් කට වහලා මොනවද කියන්න එපා කියනවා. පුතේ අරුණ පුතා නැති වුණා. වෙඩි වැදිලා. මොකක්? ඔව් පුතේ උඹ බය වෙයි කියලා මම නොකියුවේ. අරුණගේ අම්මා අනුරාධපුරේ ගිහින් ආවේ ගිය සතියේ. ඒ ගෙදර එනකොට මේකේ වෑන් එකක් ඇවිත් ගේ ඉස්සරහා නවත්තලා තිබ්බා. ඒ අය රැ වෙනකන් ඉඳලා අම්මා ආවට පස්සේ තමා පණිවිඩේ කිව්වේ. අද පුතේ 7 දවසේ දානේ. අනේ අම්මේ. කොහොම හරි ඉතින් මගේ යාළුවෝ දෙන්නගෙන් එකෙක් යන්නම ගියේ ඕම තමා. ඒත් ඉන්න එක තාමත් යහතින් ඉන්න එක නම් මට ලොකු දෙයක්. මේ කතාව මම කියන්න හිටපු කතාවක් නෙවෙයි. කොහොම වුණත් ඕගොල්ලන්ගේ අදහසත් කියාගෙන යන්න.